ආයුබෝවන්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාලියේ වාහනයක් පදිනකොට අනිවාර්යෙන් දැනගන්න ඕන සහ ඔබ ළඟ තියෙන්න ඕන ඩොකියුමන්ට්ස් කිහිපයක් සම්බන්ධව පොඩි විස්තරයක්. මේක මම විශේෂයෙන් කරන්න හේතුනේ මොකද ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර තියෙන රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමේ වැඩ කටයුතු මේ දවස්වල සිදු වෙමින් පවතිනවා. එතකොට මම හිතුවා මේ මාතෘකාව ගැන කතා කරන එක ගොඩක් වැදගත් කියලා. අපි බලමු මොනවද මේ ඩොකියුමන්ට්ස් කියලා. පතෙන්තෙ දි ගුයිදා රියදුරු බලපත්‍රය. පතෙන්ත් එක කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක කියන්නේ ඕනම රටක යම්කිසි වයසක් සම්පූර්ණ වුණාට පස්සේ වාහනයක් පදින්න නෛතිකව දෙන අවසර බලපත්‍රය. එතකොට ඔයාලට ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කන්වර්ෂන් එක කරගත්තට පස්සේ ඔබට ඉතාලිය රියදුරු බලපත්‍රයක් ලැබෙනවා. ඉතාලිය රියදුරු වළංගු රියදුරු බලපත්‍රය ලැබුණා කියන්නේ ඔයාලට ඉතාලිය ඇතුළත වාහන පදින්න පුළුවන් කියන එක. එතකොට ඒක තමයි වාහනයක් පදින කෙනෙක්ට තියෙන්න ඕන අංක 1 ඩොකියුමන්ට් එක. පතෙන්තෙ දි ගුයිදා රියදුරු බලපත්‍රය. සාමාන්‍යයෙන් කාර් එකක් සඳහා කාර් එකක් පදින්න අපිට අවශ්‍ය වෙන පතෙන්ත් එකේ කැටගරි එක තමයි කැටගරි B එක. වළංගු කාලය ගැන අපි කතා කරොත් වයස අවුරුදු 50 දක්වා පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් අවුරුදු 10ක් දක්වා වළංගු වෙන රියදුරු බලපත්‍රයක් ලබා දෙනවා. අවුරුදු 50ත් 70ත් අතර කෙනෙක්ට අවුරුදු 5ක් සඳහා වළංගු රියදුරු බලපත්‍රයක්. අවුරුදු 70 සිට 80 දක්වා අවුරුදු 3ක් වළංගු වෙන රියදුරු බලපත්‍රයක් සහ අවුරුදු 80ට වැඩි කෙනෙක් සඳහා අවුරුදු 2කට අලුත් කිරීමට රියදුරු බලපත්‍ර ලබා දෙනවා. ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ මේ සෑම අවස්ථාවකදීම රියදුරු බලපත්‍රය අලුත් කරනකොට වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙන්න ඕනේ. ඇස් පෙනීම වගේ දේවල් විශේෂයෙන් පරීක්ෂා කරනවා මේ පරීක්ෂණවලදී. සාමාන්‍යයෙන් මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අලුත් රියදුරන් නේෝ පතෙන්තාති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් රියදුරු බලපත්‍රයක් ගත්ත කෙනෙක් පළවෙනි වසර 3 ඇතුළත හඳුන්වන්නේ රියදුරු බලපත්‍රය සඳහා නවකයෙක් කියලා. නේෝ පතෙන්තාති. අලුතෙන් ඩ්‍රයිවිං ලයිසන් එක ගත්ත කෙනෙක්. සාමාන්‍යයෙන් මෙහෙම කට්ටියට විශේෂ සීමා තියෙනවා. වේග සීමා පවා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතාලිය ඔටෝස්ත්‍රාදා එක්ක පැයට කිලෝමීටර් 130 සීමාව නේෝ පතෙන්තාති කෙනෙක්ට පැයට කිලෝමීටර් 100 දක්වා අඩු කරලා තියෙනවා. ඒක යම්කිසි කාලයක් පුහුණු වීමක් සහ අත්දැකීම් ලබාගෙන ඒ දේවල් ඇති කරන්න තමයි මේක දාලා තියෙන්නේ. එතකොට ඔයාලට විශේෂයෙන් හිතෙන්න පුළුවන් දැන් මේ ඩ්‍රයිවිං ලයිසන් එක ලංකාවේ ලයිසන් එක මෙහෙට කන්වර්ට් කරගත්ත කෙනෙක් නේෝ පතෙන්තාති ගණයට ඇතුළත් වෙනවද කියලා නැහැ. ලයිසන් එක නිකුත් කරලා තිබිලා ඔයාලා කන්වර්ට් කර ගැනීමක් නේ ඉතාලි ලයිසන් එකට කරගන්න. එතකොට ඔයාලා අවුරුදු 3 පැනලා තියෙන කෙනෙක්. නමුත් බොහෝ දුරට මේක ලංකාවේ ලයිසන් එක නිකුත් කරලා තියෙන දිනේ සිට අවුරුදු 3ක් ඇතුළත නම් ඔයාලට ඉතාලි ලයිසන් එක හම්බෙන්න ඔයාව බොහෝ දුරට නේෝ පතෙන්තාති ගණයට වැටෙන්න පුළුවන්. ඒ හින්දා Taman ඉස්සරවම ලයිසන් එක හම්බෙනවා නම් Taman පදින වාහනය වේග සීමා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වාහනයේ ටොන් එකකට තියෙන කිලෝවොට් අගය සම්බන්ධයෙන් නීති තියෙනවා. ඒව ගැනත් ඔයාලා අවධානයට ලක් කරන්න ඕනේ. ඒ වගේම ඔයාලා වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් වාහනේ නම්බර් ප්ලේට් එක ඇතුළත් කරලා මේක වසර 3ක් ඇතුළත ඩ්‍රයිවිං ලයිසන් එකක් හම්බෙච්ච කෙනෙක්ට පදින්න සුදුසු වාහනයක්ද කියලා අපිට කන්ට්‍රෝල් ආරේ කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒ සම්බන්ධව මම විස්තරයක් ඔයාලට පස්සේ ගෙන්නන්නම්. ඊළඟට අපිට අවශ්‍ය දෙවෙනි ඩොකියුමන්ට් එක තමයි කාර්තා දි චිර්කොලැත්සියෝනේ. කාර්තා දි චිර්කොලැත්සියෝනේ. එහෙම නැත්නම් මේකට කියනවා ලිබ්‍රෙට්ටෝ කියලා. අපි සිංහලෙන් කියනවා නම් වාහනේ පොත. ලිබ්‍රෙට්ටෝ එක කියන්නේ වාහනේ නිල තොරතුරු ඇතුළත් වෙන ලේඛනය. දැන් ගොඩක් වෙලාවට මේක එක ඩොකියුමන්ට් එකක් විදිහට තියෙන්නේ. වාහනේ අංකය, හිමිකරුගේ තොරතුරු තියෙනවා. ඒ වගේම වාහනේ එන්ජින් එකේ ධාරිතාවය, සිලින්ඩර් කැපැසිටි එක, වාහනෙන් පිටත් වන වායු විමෝචනය සම්බන්ධ තොරතුරු, රිවිෂන් එකේ විස්තර, එතකොට චැසි නම්බර්ස් වගේ වාහනයට අදාළ සියලුම දේවල්. මේකේ අඩංගු වෙනවා ටයර් සයිස් එක, ටයර් ප්‍රෙෂර් එක, ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් කාර්තා දි චිර්කොලැත්සියෝනේ එක සඳහා. බොහෝ දුරට පොලිසියෙන් වාහනේ නතර කරාමත් ඉල්ලන්නේ පතෙන්ත් එකයි ලිබ්‍රෙට්ටෝ දෙල්ලා මාකිනා කියලා කිව්වොත්, එහෙම නැත්නම් කාර්තා දි චිර්කොලැත්සියෝනේ කියලා කිව්වොත් ඒක ඉල්ලනවා. අපි ඊට පස්සේ බලමු වාහනයක් අලුතෙන් මිලදී ගන්නකොට ඔයා දීපල පවරා ගැනීමක් විදිහට තමයි ගන්නෙ. එතකොට ඔයාට සාමාන්‍යයෙන් යූරෝ 400ත් 700ත් අතර වගේ ප්‍රමාණයක් යනවා වාහනයක් Tamanගේ නමට පවරා ගන්න ගෙවන්න වෙන ප්‍රමාණය. ඒ වගේම මේ කාර්තා දි චිර්කොලැත්සියෝනේ කියන එක වාහනේ ජීවිත කාලයේ තියෙන කොච්චරද එච්චර තාක්කල් වළංගු වෙනවා. නමුත් අලුතෙන් වාහනයක් විකුණන කෙනෙක් නම් ඒක අප්ඩේට් කරලා Tamanගේ නමට හරව ගන්න ඕනේ. ඊළඟ වැදගත්ම දේ තමයි අස්සිකුරැත්සියෝනේ එක. අස්සිකුරැත්සියෝනේ කියන්නේ ඉන්ෂුරන්ස් එක. වාහන රක්ෂණයක් ඉතාලියේ නෙමෙයි ලෝකේ ඕනම රටක රක්ෂණයක් නැතුව වාහනයක් පාරටවත් දාන්න බෑ. ලංකාවේ අපි කියනවානේ තර්ඩ් පාර්ටි ලයිසන් තර්ඩ් පාර්ටි රක්ෂණයක් අනිවාර්යයි කියලා. ඒ වගේ මෙහෙත් තියෙන ඉතාලියේ අවම වශයෙන් තියෙන ඕන රක්ෂණය තමයි රෙස්පොන්සිබිලිටා චිවිලේ. RC auto කියලා තමයි ඒ රක්ෂණ වර්ගයට කියන්නේ. මිනිමම් ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි ලයිසන් එකක් ගන්නකොට
මෙරිට් ක්ලාස් එක කියලා තියෙනවා. Taman ජීවිතේ පළවෙනි වතාවට රක්ෂණයක් දානවා නම් බොහෝ දුරට 14 වන රක්ෂණ පන්තියෙන් තමයි ඔබගේ මෙරිට් ක්ලාස් එක ආරම්භ වෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද ඒක අඩුවීමක් වෙනවා. අඩුවීමක් කියන්නේ 14 13 වෙනවා 12 11 10 9 ඒ විදිහට. ඔබ යම්කිසි කාල පරාසයක් ඇතුළත ඒ කියන්නේ වසර 14ක් අවසානයේ ෆස්ට් ක්ලාස් එකට ආවහම ඔබ ඉන්ෂුරන්ස් එකට ගෙවන්න ඕන ප්‍රීමියම් එක ගොඩක් වෙලාවට අඩු වෙනවා. තව දෙයක් කියන්න ඕන. අපි හිතන්නකෝ ඔයා මෙරිට් ක්ලාස් එක 14 ඉඳන් 10ට වෙනකන් ආවා. ඊට පස්සේ ඔබට යම්කිසි අනතුරක් වෙලා ඔබේ පාර්ශවයෙන් වෙනත් පාර්ශවයකට හානියක් වෙලා ඔබේ ඉන්ෂුරන්ස් එකෙන් ඒ කෙනාට යම්කිසි ගෙවීමක් කරන්න උනොත් ඔයාගේ මෙරිට් ක්ලාස් එක ආපහු අවුරුද්දක් ඉහළට යනවා. ඒ විදිහට තමයි මේ කැල්කියුලේෂන් එක කරන්නේ. නමුත් ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ වාහනයක් පදිනකොට පුළුවන් තරම් සුපරීක්ෂාකාරීව ධාවනය කරන්න. ඊළඟට ඉන්ෂුරන්ස් වර්ග ගැන කතා කරනකොට මේ RHI අවුතක මම අනිවාර්යයි කියලා කිව්වනේ. ඊට අමතරව ඉතින් අපිට ඕකට දාන්න පුළුවන් furto e incendio. හොරකම් කිරීමක් සම්බන්ධ වුණොත් ඒකට ගෙවීම් කරන ගිනි ගැනීමක් සම්බන්ධ වුණොත් ඒ වගේම ඔයාලා දන්නවා ඉතාලියේ ගොඩක් වෙලාවට ස්වභාවික ආපදාවන් වෙනවා, අයිස් වැටෙනවා, එතකොට ගම් වතුර ගලනවා, ඒ වගේ දේවල්. ඒවා කවර් වෙන්නත් ඔයාලට කැමති ප්‍රමාණයකින් ඉන්ෂුරන්ස් දාන්න පුළුවන්. ඒ වගේම ඉන්ෂුරන්ස් එකට සමගාමීව මම නම් ඔයාලට කොන්සිලියාරි කරනවා ඉන්ෂුරන්ස් එකක් දානකොට අසිස්ටෙන්සා ස්ත්‍රදාලේ කියන එක දාගන්න. අසිස්ටෙන්සා ස්ත්‍රදාලේ. ඒකෙන් වෙන්නේ ඔයාගේ වාහනේ යන ගමන් අපි හිතන්නේ හයිවේ එක හරි කොහේ හරි ටවුන් එකක් මැද කැඩුනා කියලා. එතකොට ඔයාලට වාහනේ ළඟම තියෙන ගරාජ් එකකට දාගන්න. ඔයාලට වාහනේ තල්ලු කරන් යන්න බෑනේ, ලනු වලින් ඇදගෙන යන්න බෑ මේ පාරවල් වල. ඒ හින්දා ඔයාලට අසිස්ටෙන්සා ස්ත්‍රදාලේ කියන පහසුකම දාලා තිබ්බොත් ඔයාලට විශේෂ දුරකථන අංකයකට කතා කරලා ඉවර වෙලා ඔයාලට වාහනේ පටවන් යන්න ඒ ට්‍රක් එකක් ගෙනල්ලා ළඟම තියෙන ඕතරයිස් කරපු ගරාජ් එකකට වාහනේ ට්‍රාන්ස්ෆර් කරගන්න පහසුකම හම්බ වෙනවා. ඒකට සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් එකට වඩා යුරෝ 20ක වගේ 30ක වගේ ප්‍රමාණයක් තමයි වැඩි වෙන්නේ. ඒකත් කම්පැනියෙන් කම්පැනියට වෙනස් වෙනවා. ඊළඟ වැදගත්ම විස්තරය තමයි රිවිසියෝනේ අවුතෝ යෝග්‍යතා පරීක්ෂණය. ලංකාවෙත් අපි වාහනයක් පදිනකොට අවුරුද්දකට සැරයක් හරි අවුරුදු දෙකකට සැරයක් හරි අපි රිවිෂන් එකක් කරනවා. නමුත් මේක බලපාන විදිහ වෙනස්. ඉතාලියේ අලුත්ම වාහනයක් නම් ඒ කියන්නේ කම්පැනියෙන් අවුට් කරපු අලුත්ම වාහනයක් නම් අවුරුදු 4ක් යනකම් රිවිෂන් එක කරන්න ඕනේ. අවුරුදු 4 ඒ කියන්නේ පළවෙනි රෙජිස්ටර් එක කරලා අවුරුදු 4කට පස්සේ වාහනයක් නම් හැම අවුරුදු 2කට සැරයක්ම මේ රිවිෂන් එක කරන්න ඕනේ. රිවිෂන් එකෙන් කරන්නේ සාමාන්‍යයෙන් බ්‍රේක් චෙක් කරනවා, ලයිට්, ටයර්, එතකොට විමෝචනය වෙන වායුව පරීක්ෂාවකට ලක් වෙනවා. ඒ වගේම වාහනේ ධාවනයේ සුදුසු තත්ත්වයේ තියෙනවද කියලා තමයි රිවිෂන් එකදී පරීක්ෂා කරන්නේ. ඒක සාමාන්‍ය යුරෝ 79ක් 80ක් අතර ප්‍රමාණයක් යනවා. දවසෙන් කරගන්න පුළුවන් ඒ පරීක්ෂණය. ඒක කරාට පස්සේ ලිබ්‍රෙත්තෝ ද චිර්කොලාසියෝන එකේ රිවිෂන් එක කරන ආයතනයෙන් ස්ටිකර් එකක් කලවනවා. සමහර තැන්වල වාහනේ වින්ෂීල්ඩ් එකේ ඉස්සරහා ස්ටිකර් එකක් කලවලා ඒක පංච් කරනවා. මේක රිවිෂන් එක මේ ආයතනයෙන් කරලා තියෙන්නේ. ඊළඟ රිවිෂන් එක කරන්න ඕන කොයි අවුරුද්දද කියන එක යාලා සඳහන් කරනවා. ඊළඟ එක තමයි බෝල්ලෝ අවුතෝ එක. බෝල්ලෝ අවුතෝ එක තමයි කවුරුත් ගෙවන්න කැමතිම නැත්තේ. බෝල්ලෝ අවුතෝ එක කියන්නේ Taman සතුව වාහනයක් තියෙන හින්දා අපි රජයට ගෙවන්න වෙන බද්ද. ඒක වාර්ෂිකව ගණනය කරන එක. ඒක අපි හැම අවුරුද්දම ගෙවන්න ඕනේ. ඒක ගෙව්වේ නැත්නම් බය වෙන්න එපා. ඔයාලට පහුවෙලා හරි ආජන්සිය දෙල්ලෙන්ත්‍රාතෙන් ඒක එවනවා ගෙදෙට්ටම. වාහනේ තියෙන කැපැසිටි එක අනුව, වාහනේ රෙජිස්ටර් කරලා තියෙන පළාත අනුව, වාහනේ යුරෝ ක්ලාස් එක අනුව, ඒ කියන්නේ වාහනේ එන්ජින් එකේ ටයිප් එක අනුව මේකේ ගෙවන්න ඕන ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකින් අඩු වැඩි වෙනවා. සාමාන්‍ය පොඩි වාහනයකට යුරෝ 100 ඉඳන් ඉහළට, ඊට පස්සේ පොටෙන්ෂල් එක වැඩි වාහන වලට යුරෝ 500න් ඉහළට වගේ එන්න පුළුවන්. ඒක ඉතින් තම තමන්ගේ තියෙන වාහනය අනුව වෙනස් වෙනවා. ඉතින් ඔය විස්තර ටික තමයි මම අද වීඩියෝ එකෙන් කියන්න ආවේ. ලේසි නෑ නේද වාහනයක් පදින ඉතාලියේ. ඉතින් ඔයාලා වාහනයක් පදිනවා නම් වළංගු රියදුරු බලපත්‍රයක්, ඉන්ෂුරන්ස් එකක්, ඒ වගේම රිවිෂන් එක හරියට කරලා ඒ වගේ දේවල් නිවැරදිව තියාගෙන වාහනේ පාවිච්චි කරන්න. හැම වෙලේම මාර්ග නීති ආරක්ෂා කරන්න. නීතියට අනුව ජීවත් වෙන පුරවැසියෙක් වීමේ වගකීම ඔබත් යම්කිසි ආකාරයකින් නෙමෙයි 100%ක්ම ඉටු කරන්න බැඳිලා ඉන්නවා. හරි. අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.